ඉරාන් ලෝකයේ පැරණිතම සංස්කෘතික උරුමයක් තියෙන රටක්. පර්සියා කියන නමින් එක කාලෙක ලෝකය හඳුනපු මේ භූමිය විද්‍යාව, කලාව සහ රාජ්‍ය පාලනයේ ඉතිහාසය ලියපු රටක්. 1979 දී ජනතා විප්ලවයක් සමග රාජවංශයේ බිඳවැටුණා. එතනින් උපන්නේ ඉස්ලාමීය ජනරාජ්‍ය කියන නව පාලන ක්‍රමය. නමුත් කාලය ගෙවෙද්දී ආර්ථික සම්බාධක, ජීවන වියදම් ඉහළ යාම, රැකියා හිඟය ජනතාවගේ ජීවිත බරපතල කරලා. අද ඉරාන්ගේ වීදිවල අහින්නේ එකම හඬක්. ජීවිතය හොඳ කරගන්න අපිට අවස්ථාව දෙන්න කියලා. පුරාණ ගෞරවය සහ වර්තමාන අරගලය අතර ඉරාන් අද ඉන්නේ ඉතිහාසයේ වැදගත්ම මංසන්ධියක. ඉතිහාසය මතක තියාගෙන අනාගතය තීරණය වෙන්නේ අද ගන්න තීරණ වලින්.